නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි ඉගෙන ගන්නේ මෝහ චිත්තයේ අවිපරීතාකාරයයි. මෝහ චිත්තය ගවයෙකුගේ సంతානය තුල, බැටළුවෙකුගේ సంతානය තුල, සුනකයෙකුගේ సంతානය තුල ඉපදුණු විට තිරිසන් යෝනියට පමුණුවන නැත්නම් තිරිසන් අපායේ උපදවන ස්වභාවයෙන් යුක්තයි. මනුස්ස సంతානයක් තුල, දිව්‍ය సంతානයක් තුල, බ්‍රහ්ම సంతානයක් තුල මෝහසිත ඇති වුණොත්, මෝහ චිත්තය ඇති වුණොත් එයත් තිරිසන් යෝනියෙහි, තිරිසන් ආත්මයෙහි, තිරිසන් සත්ව කොටසෙහි උපදවන ස්වභාවයෙන් යුක්තයි. මෝහාබිනිච්ඡං සමූල්හකං තිරච්ඡාන යෝනියං උපපජ්ජಂತಿ. මෝහේන මුලාවන ස්වභාවය වූ මෝහයෙන් නිච්ඡං නිතර නොවරදවා සමූල්හං අතිශයින් මුලා වූ සත්වයෝ තිරච්ඡාන යෝනියං තිරිසන් ජාතියට උපපජ්ජಂತಿ පැමිණෙති යනුවෙන් අට්ඨසාලිනී අටුවාවේ දක්වා තිබෙනවා. ඊළඟට අපි පැහැදිලි කරලා දෙනවා චෛතසිකයන්ගේ අවිපරීතාකාරය. චෛතසික පිළිබඳව ඉදිරියේදී අපි කතා කරනවා. දැන් අපි ඒවැයි ස්වභාවය ගැන තමයි කෙටියෙන් පැහැදිලි කිරීම කරන්නේ. ස්පර්ශය ආදී චෛතසිකයන්ගේ ස්පර්ශවන ස්වභාවය නැත්නම් පුසනාදී ස්වභාවය කිසිම ආකාරයකට වෙනස් වීමකටපත් වෙලා විඳීම් ආදී ස්වභාවයක් ඇති කරන්නේ නැහැ. ඒකයි අවිපරීත, පෙරලෙන්නේ නැහැ ඒක. ස්පර්ශ චෛතසිකයෙන් පුළුවන් ස්පර්ශ කිරීම පමණයි. මේක චෛතසිකයක්, මනසින් වන ස්පර්ශයක්. තමාගේ හෝ වෙන කෙනෙකුගේ හෝ උපක්‍රමයකින්වත් වෙනස් කිරීමකට, පෙරලීමකට පත් කළ නොහැකි. හේතු ධර්මයන්ගෙන් වෙන්ව උපාද නිරෝධයෙන් යුක්ත වූයේ, නමුත් උපාද උපදින මොහොත, තිති පවතින මොහොත, භංගක්ෂණය යන අවස්ථා තුනේදීම ස්පර්ශ කිරීමේ ස්වභාවයම පමනක් කෙරෙනවා. ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ, පෙරලීමක් වෙන්නේ නැහැ. මෙසේ පෙරලීමකට නොපැමිණෙන නිසා එය උත්තම කියලා හඳුන්වනවා. තේරුණානේ චෛතසිකයක් කොහොමද පරමාර්ථයක් වෙන්නේ කියලා? ඒකේ ස්වභාවයමයි. ඒ ස්වභාවය මොන විදිහටවත්ම වෙනස් වෙන්නේ නැහැ. තව උදාහරණයක් ගත්තොත් වේදනාව කියන චෛතසිකය. ඒකේ ස්වභාවය වේදිත ලක්ෂණය, විඳින ලක්ෂණය පමණයි. වේදනාව මොන විදිහටවත් හඳුනා ගන්න ලක්ෂණය බවට පත් වෙන්නේ නැහැ. සිතන ලක්ෂණය බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඒ හැම චෛතසිකයකම යම් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය ඒ විදිහටම පවතිනව, වෙනස් වෙන්නේ නැතුව. හැම චෛතසිකයකම තියෙනවනේ අවස්ථා තුනක්, උපාද, තිති, භංග කියලා. ඔය අවස්ථා තුනේදීම ඒ චෛතසිකයට අදාළ වූ ලක්ෂණය ඒ විදිහටම පවතිනවා. වෙනස් වෙන්නෙම නැහැ. ඒකයි මේක උත්තම වෙන්නේ, පරමාර්ථයක් වෙන්නේ. දැන් ඔබට මං හිතන්නේ තේරෙන්නට ඇති. මෙන්න මේක තමයි අපේ
මේ පාඩමෙන් විශේෂයෙන් කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට මං හිතන්නේ මේ කාරණාව හොඳින් පැහැදිලි වෙන්නට ඇති කියලා හිතනවා. චෛතසික 52ම ඔය ක්‍රමයට තේරුම් ගන්න ඕනි. නමුත් චෛතසික 52 ඉදිරි වැඩසටහන් වලින් අපි ඉගෙන ගනිමු. ත්‍රිවන් සරණයි.